ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගෙදර වත්තේම හැදිච්ච බිම්මල් රෙසිපි එකක්. මේවට පිදුරු බිම්මල් කියලාත් කියනවා. ඉතින් වහින්න නැතුව තිබිලා වැහැලා ආයෙ පෑවුවාම මේ වගේ බිම්මල් ඕනම තැනක පිපෙන්න පුළුවන්. ඉතින් මේ වත්තේ කලින් කොළ රොඩු එහෙම ගොඩාක් පෙරලා තිබුණ නිසා තමයි මම හිතන්නේ මෙහෙම හතු පිපෙන්නේ. ඉතින් හතු පිපෙන තැන් ගොඩක් අයට පෙන්වන්න එපා කියනවා. එහෙම දේවල් තියෙනවා නේද මිත්‍යා මත විදිහට. ඉතින් එක කලින්ම හස්බන්ඩ්ගේ අප්පච්චි කඩාගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් මම ටිකකින් වත්ත පහළ ටිකක් ගිහිල්ලා වත්ත වටේම බැලුවා. බලනකොට ඇත්තටම මේ වගේ හතු තව කීපයක් පිපිලා තිබුණා. ඉතින් මම මේවා කඩාගෙන ආවා. මේ හතු 10 11 විතර වෙන්න කලින් කඩා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ යටපැත්තේ පණුව ඇවිල්ලා මේ හතු කන්න බැරුව යනවා. සමහරු දැක්කහමත් එහෙම වෙනවා කියලා කියනවා ඇස් සහ කටවාට. ඉතින් දැන් මම මේ හතු ටික හදාගන්න තමයි හදන්නේ. මේ තියෙන හතු හදාගන්න මම ගන්න දේවල්. ඉතින් මෙතන පොඩ්ඩයිනේ තියෙන්නේ. ඉතින් ඒකට බීලුණු ගෙඩි දෙකක් විතර කපලා, තක්කාලි ටිකක්, රම්පේ කරපිංචා, එතකොට කොච්චි ටිකක් තිබුණා. ඒ ටිකත් දාලා සුදු ලුණුත් දාලා තමයි මේක හදාගන්න හදන්නේ. ඉතින් ඔන්න මම මැටියේ වළඳක් ලිපේ තියාගත්තා. ඒකට මම දැන් මේ දාන්නේ එනසල්, කරාඹු නැටි, කුරුඳු පොතු. ඉතින් තියෙන ප්‍රමාණයට තමයි පොඩ දාගන්නේ. ඉතින් ඔන්න සුදු ලුණු ටික මම දාගත්තා. දැන් සුදු ලුණු ටික දාලා ඒ ටික යන්තම් සුවඳ වීගෙන එනකොට අර කුරුඳු පොතු, කරාඹු නැටි, එනසල්, කරපිංචා, රම්පේ මේ හැමදේම එකතු කරගත්තා. ඒ වගේ මේ ටික තෙලේ ටිකක් බැදෙනකොට මම බීලුණු ටිකත් එකතු කරගත්තා. මේ විදිහට බීලුණු ටිකක් තැම්බෙන්න තියලා තියාගත්තා. මොකද හතු ගොඩාක් බැදෙන්න අවශ්‍ය නැති නිසා. ඉතින් මේ වගේ හතු මම නම් ඉස්සර ඇත්තටම කන්නේ නැහැ. හතු හැදුවොත් මං අනිවාර්යයෙන්ම පාන් ගෙනත් දෙන්න කියලා ඉල්ලනවා. මොකද මට බතුත් එක්ක ඒක කන්න හරි කියන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි මම හතු කන්නේ රෝස් පාන් හරි පාන් එක හරි. තක්කාලි ටිකත් එකතු කරලා මේ විදිහට ලුණු කුඩු ටිකක්, කහ කුඩු, 3-5 කුඩු, ගම්මිරිස් කුඩු මේ හැමදේම එකතු කරගත්තා. ඒ වගේම කෑලි මිරිස් ටිකකුත් දාගත්තා. මොකද මේක බබාලා කන්නේ නැති නිසා. ඉතින් එදා මම ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි හදලා තිබ්බේ. ඉතින් ඒකට කන්න ගන්න මේක ඉක්මනින් හදාගත්තා. ඊට පස්සේ සෝතලා මේ විදිහට තීරු කරගත්ත හතු ටිකත් මම මේකට එකතු කරගත්තා. ඉතින් හතු වල අර නැට්ට වගේ තියෙන එකේ චුට්ටක් දෙපැත්ත අයින් කරලා තමයි හතු එක හදා ගන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි මම රස හතු එක මේ විදිහට තෙම්පරාදුවක් දාගත්තේ. ඉතින් මේකට සමහරු පොල් කිරි එකතු කරනවා, මිරිසට උයා ගන්නවා. ඔයාලට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ඊට පස්සෙත් මට හතු හම්බෙලා මම වෙනස් විදිහකට හැදුවා. තෙලට ඉස්සෙල්ලා හතු ටික දාලා පැදෙන්න ඇරලා 3-5 කුඩු මිරිස් කුඩු අවශ්‍ය ටික දාලා ඒ විදිහට නිකන් ලුණු ටිකක් විතරක් දාලා අරගෙනත් හැදුවා. කුරුඳු පොතු, කරාඹු නැටි, එනසල් ටික දාලා. ඉතින් මේ දේ විදිහටම හදලා ඔයාලා කැමති කොයි විදිහද කියලා කියන්න. ඔන්න ඉතින් මගේ හතු එකත් හරි. මොකද හතු කෑදයක් ඉතුරු වෙලා තිබ්බා. ඒ දෙකත් මම හැමම දාලා ගත්තා. ඉතින් දැන් මේක මට ෆ්‍රයිඩ් රයිස් එක රස බලන්න තමයි තියෙන්නේ. ගොඩාක් රසට තිබුණා. ඉතින් හවස ඉතුරු වෙලා තිබිලා හස්බන්ඩ්ත් කාලා ඇත්තටම රසයි කිව්වා. ඉතින් ඔයාලත් හදලා බලලා රස කියන්න මට. ඉතින් ගිහින් එන්න. ලයික් කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම වාසනාවන්ත දවසක්.